බලමු අනුයාත සංඛ්‍යාවල එකතුව සෙවීම. මෙතන අපි බලමු අනුයාත සංඛ්‍යා කියන්නේ එක ළඟ පිහිටි සංඛ්‍යා. එකේ සිට අනුයාත සංඛ්‍යා කිහිපයක එකතුව කොහොමද හොයන්නේ කියලා බලමු. බලමු අපි එකේ සිට 20 දක්වා අනුයාත සංඛ්‍යාවල එකතුව කීයද? එතකොට අපිට ලේසිම ක්‍රමය තමයි මෙතන අපි නැත්තම් අපිට ලේසිම ක්‍රමය තමයි 20 ගුණ කරනවා ඊට එකක් වැඩි සංඛ්‍යාව. ඊට පස්සේ එන උත්තරේ අපි දෙකෙන් බෙදනවා. 20 ගුණ කරනවා ඊට එකක් වැඩි සංඛ්‍යාව. 20 ගුණ කරනවා 21කින් එන උත්තරේ අපි දෙකෙන් බෙදනවා. එක් පරක් බිඳුව බිඳුවයි එක් පරක් දෙක දෙකයි දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් දෙක හතරයි. බිඳුවයි දෙකයි හතරයි. දැන් මම 420 බෙදනවා දෙකෙන්. 2යි 1යි බිඳුවයි 210. එහෙනම් එකේ සිට 20 දක්වා අනුයාත සංඛ්‍යාවල එකතුව 210යි. ආයි මම තේරුම් කරන්නම් එකේ සිට 20 දක්වා අනුයාත සංඛ්‍යාවල එකතුව. එතකොට මේ 20 එකේ සිට 20 දක්වානේ 20 ගුණ කරනවා අවසාන සංඛ්‍යාව ගුණ කරනවා ඊට එකක් වැඩි සංඛ්‍යාවක් 20 ගුණ කරනවා 21. එතකොට අපිට පිළිතුර ලැබෙනවා 420ක්. ඒ උත්තරේ එන පිළිතුර අපි දෙකෙන් බෙදනවා. එතකොට උත්තරේ 210යි. අන්න ඒ විදිහටයි අපි එකේ සිට අනුයාත සංඛ්‍යාවල එකතුව හොයන්නේ. මම ඕනනම් තව ගානක් කියන්නම්. එකේ සිට 30 දක්වා අනුයාත සංඛ්‍යාවල එකතුව කිව්වොත් ඔන්න මම ඒකෙන් කියනවා එකේ සිට 30 දක්වා. එකේ සිට 30 දක්වා කිව්වොත් මම 30 ගුණ කරනවා 31. 30 ගුණ කරනවා 31. එක් වරක් බිඳුවයි එක් වරක් 3යි තුන් වරක් බිඳුවයි තුන් වරක් 3 9යි බිඳුවයි 3යි 9යි. මට ආවා 930. දැන් මේ 930 මම බෙදනවා දෙකකින්. දෙවරක් 4 8යි 13 දෙවරක් 6 12යි 10ක් දෙවරක් 5යි. එහෙනම් කියලා 465යි. අන්න ඒ විදිහට තමයි අපි එකේ සිට අනුයාත සංඛ්‍යාවල එකතුව සොයන්නේ. ඊළඟට මම ඊළඟ දවසේ කියලා දෙන්නම් ඔයාලට එකේ සිට නොවන අවස්ථාවල මැද සංඛ්‍යා මැද අනුයාත සංඛ්‍යා ටිකක් ආවොත් කොහොමද අපි එකතුව හොයන්නේ කියලා මම ඊළඟ දවසේ කියලා දෙන්නම්.